ඒ වගේම අපේ අම්බිකා සැමුවෙල් පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරියත් මෙතන ඉන්නවා. ඒ වගේම අපේ රවීන්ද්‍ර බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. අද ඔක්කොම එකා වගේ දැන් මන්ත්‍රීකම් ඇමති ගන්න නැහැ අද ඔක්කොම මේෂන් වැඩ ගල් අදිනේවා වැලි අදිනේවා මෙතන වැඩ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පුනරුද යුගයකට ගෙනියන්න තියෙන තත්ත්වයන් වෙනස් කරන්න. මලේගම් ප්‍රජාව වතුකරේ ජනතාව වසර 200ක් වෙනවා මේ වතුකරේට ඇවිල්ලා මේ රටට ඩොලර් හෙව්වට රහට බොන්න තේ ටික හදලා දුන්නාට ඔවුන්ගේ ජීවිතේ රසවත් වෙලා නැහැ. තාම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් වෙච්ච ඉඩමක් ලැබිලා නැහැ, ගියක් ලැබිලා නැහැ, ලිපිනයක් ලැබිලා නැහැ. බොහෝ ප්‍රශ්නත් එක්ක ඉන්නේ. ඉතින් අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක සහෝදරයා විශේෂයෙන්ම 60න් වලදී ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා වසර 200 පිරීම නිමිත්තෙන් තිබුණු උත්සවයේදී ප්‍රකාශයක් නිකුත් කරා. ඓතිහාසික ප්‍රකාශයක් 60න් ප්‍රකාශය කියලා. අන්නේ ප්‍රකාශයට අනුව අපි ඒ වෙලාවේ පොරොන්දුනා මේ රටට මේ වතුකරේ අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ඉඩමක අයිතිය දෙන්න, නිවසක අයිතිය දෙන්න, ලිපිණිය දෙන්න, මූලික අයිතිවාසිකම් ලබා දෙන්න. ඉතින් ඒකට අනුව යමින් අපි මේ නිවාස ව්‍යාපෘතිය පළවෙනි ව්‍යාපෘතිය හැටියට අපේ අමාත්‍යාංශයෙන් ආරම්භ කරා. ආගෙද ගෙදර